2026 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්ලේ ඔෆ් 8 තවත් සුපිරි තරගයක් ඊයේ දිනේදී නිමවට පත් වුණා. මේ තරගය පැවැත්වුණේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල් කණ්ඩායම අතරයි. මේ තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායම හෙට දිනේදී රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම සමග අහමදාබාද්‌හිදී අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. ඒ අනුව මේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේදී කඩලු 6කට ලකුණු 214ක් ලබා ගත්තා. ඊයේ දිනේදීද වෛභව සූර්යවංශිගේ පිටෙන් සුපිරි ඉනිමක් වාර්තා වූ අතර ඔහු පන්දු 47කින් ලකුණු 96ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 7ක් සහ 4 පාරවල් 8ක් ඇතුළත් වුණා. රාජස්ථාන කණ්ඩායම වෙනුවෙන් ඊයේ දිනේදී දසුන් ශානක ක්‍රීඩා කිරීමට සමත් වුණත ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 3ක් පමණයි. ජයස්වාල් ලකුණු 1කට තැවී ගියා. ජඩේජා පන්දු 35කින් ලකුණු 45යි. ඔහුගේ ඉනිමට 6 පාරක් සහ 4 පාරවල් 5ක් ඇතුළත් වුණා. නායක රියන් පරාග් පන්දු 6කින් ලබා ගත්තේ ලකුණු 11ක් පමණයි. ඔහුගේ ඉනිමට 6 පාරක් සහ 4 පාරක් ඇතුළත් වුණා. අවසාන මොහොතේ රාජස්ථාන කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ෆරීරා පන්දු 11කින් වේගවත් ලකුණු 38ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 4ක් සහ 4 පාරවල් 2ක් ඇතුළත් වුණා. ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැමක නිරත වූ ජේසන් හෝල්ඩර් පන්දු 4 යවා ලකුණු 27කට කඩලු 2ක් ලබා ගත්තා. කාගිසෝ රබාඩාද පන්දු 4 යවා ලකුණු 35කට කඩලු 2ක් ලබා ගත්තා. මීට අමතරව මොහමඩ් සිරාජ් සහ ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා අතරේ එක් කඩලු බැගින් බෙදී ගියා. ඒ අනුව රාජස්ථාන කණ්ඩායමේ ප්‍රථම කඩලු ලකුණු 2දීත් දෙවැනි ලකුණු 9දීත් තුන්වැනි ලකුණු 101දීත් හතරවෙනි කඩලු ලකුණු 109දීත් පස්වෙනි කඩලු ලකුණු 118දීත් හයවෙනි කඩලු ලකුණු 172දීත් දැවී ගියා. ලකුණු 215ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාම සඳහා පැමිණි ගුජරාට් කණ්ඩායම පන්දු 18යි පන්දු 4ක් අවසානයේ කඩලු 3ක් තැවී ලකුණු 219ක් ලබා තරගයේ පහසුවෙන්ම ජයගත්තා. ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් ඊයේ දිනේදී නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ශුභ්මන් ගිල් පන්දු 53කින් වේගවත් ලකුණු 104ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට දෙවැන්ත 6 පාරවල් 3ක් සහ 4 පාරවල් 15ක් ඇතුළත් වුණා. ශුභ්මන් ගිල්ට අනෙක් අන්තයෙන් අනුග්‍රහයක් ලබා දුන් ෂය සුදර්ශන්ද පන්දු 32කින් ලකුණු 58ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 6 පාරක් සහ 4 පාරවල් 8ක් ඇතුළත් වුණා. බට්ලර් ලකුණු 9ක් ලබා ගත්තා. මීට අමතරව වොෂින්ටන් සුන්ඩර් ලකුණු 16යි. ටිවාටියා ලකුණු 17යි. දසුන් ශානකහට රාජස්ථාන කණ්ඩායම වෙනුවෙන් ඊයේ දිනේදී කිසිදු පන්දු වාරයක් යැවීමට හැකියාව ලැබුණේ නැහැ. ගුජරාට් කණ්ඩායමේ ප්‍රථම කඩලු ලකුණු 167දීත් දෙවැනි ලකුණු 182දීත් තුන්වැනි කඩලු ලකුණු 201දීත් දැවී ගියා. ඒ අනුව මේ තරගයෙන් ගුජරාට් කණ්ඩායම කඩලු 7ක ඉතාමත් පහසු ජයක් ලබා ගත්තා. මේ තරගයේ පරාජයටපත් වූ දසුන් ශානක ප්‍රමුඛ රාජස්ථාන කණ්ඩායම අවාසනාවන්ත ලෙස මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉහතට විසී ගියා. ඒ අනුව මේ තරගයේ ජයග්‍රහණය කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හෙට රාත්‍රී 7:30ට අහමදාබාද්‌හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම සමග අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව මේ පිළිබඳ තවත් බොහෝ දේ දැනගැනීමට රැඳෙන්න අපේ නාලිකාව සමග ඉදිකටම තවත් වීඩියෝ එකකින් ඉතාමත් ඉක්මනින් හමු වීමට බලාපොරොත්තු වෙමින් දැනට සමගන්නවා සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් වේවා.